අපි ඇවිල්ලා ඉන්නේ චීනේ හයිබ්‍රිඩ් බැටරි සඳහා බැටරි නිෂ්පාදනය කරන ආයතනයකට මේ ඇවිල්ලා ඉන්නවා. Prius, Aqua, Axio ඕනම වාහනයකට හයිබ්‍රිඩ් වාහනයකට බැටරි අපිට අප්ඩේට් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් ගෙන්න ගන්න පුළුවන් බැටරිස් මේ. ඉතින් මේ තියෙන්නේ NMC නිකල් මැංගනීස් කොබෝල්ට් සෙල් එක. ඉතින් මේක 3.7 වෝල්ට්. මේක අපිට තුන් Prius එක සෙල් එකේ ඉන්නේ 7.2 වෝල්ට් සෙල් එක. ඒක අපි මේගොල්ලන් අපි දැන් මේ චීනයේ දැන් අලුත් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ විදිහට මේ සෙල්ස් දෙකකින් එකයි දෙකයි 7.2 ගන්නවා හතරකින් 14.4 වෝල්ට් ගන්න පුළුවන්. ඒතර මේක අපිට කනෙක්ෂන් හදලා තියෙන්නේ මේ විදිහට. සහ දැන් බැටරිස් ඊළඟ ස්ටෙප් එක තමයි මේ විදිහට මේක හොඳට වෙල්ඩ් කරලා තියෙනවා. හොඳ වෙල්ඩින් එකක් තියෙනවා. මේ හොඳට වෙල්ඩ් කරලා තමයි මේක කනෙක්ට් කරලා තියෙන්නේ. and දැන් ගොඩක්ම තියෙන ප්‍රශ්න තමයි මේවා කන්ට්‍රෝල් කරන විදිය. මේකට BMS එකක් තියෙනවා. මේ BMS එක අනිවාර්යෙන් අවශ්‍යයි. නැත්නම් මේ වෝල්ටේජ් බැලන්ස් වීම වෙන්නේ නැහැ. එතකොට සේෆ්ටි එකට මේක හොඳ ප්‍රොටෙක්ෂන් බෝඩ් එක. ප්‍රොටෙක්ෂන් එක පාවිච්චි කරන්න මේ බෝඩ් එක අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. මේකේ ටෙස්ටිං එකක් කරනවා අපි දැන් මේ වෝල්ටේජ් එක දැන් තියෙන ප්‍රමාණය කොහොමද 3.78 3.77 ඔක්කොම සිමිලර් වෝල්ටේජ් තමයි තියෙන්නේ. මේ සෙල් එක ඇම්පියර් හවර් ගන්න 6.5 ඇම්පියර් හවර්. ෆික්ස් කරලා මේ විදිහට මේ ටර්මිනල් දෙකෙන් තමයි 14.4 වෝල්ට් එක ගන්න. ගත්තට පස්සේ මේ ටෙස්ටිං එක කරන මේ අවස්ථාවේදී ඒක කරනාට පස්සේ මේ වගේ හොඳට ෆිනිෂ් සෙල් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මේක Prius එකට Aqua එකට අපිට හරියටම ෆික්ස් වෙන බැටරි එකක්. අපිට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ Prius එකට. ඉතින් අපි quality EV එකට ආවොත් මේවා ඔයගොල්ලන්ට දැන් ගෙන්න ගන්න පුළුවන්. මේ බැටරි අපි ඉම්පෝට් කරලා අපි ඔයගොල්ලන් හයිබ්‍රිඩ් බැටරි එක කාලයක් දුවන්න පුළුවන් විදිහට අපි සර්විස් කරලා දෙනවා.